පුරුදු විදිහටම ආයිබෝවන් කියලා පිළිගන්නවා ගිහාම් බ්‍රෝ ඉතින් ගෙනින තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ ඔන්න ගොඩ දවසකට පස්සේ තමයි ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් අරන් ඉන්නේ. මම හිතන්නේ මාස 9ක විතර පස්සේ තමයි ගිහාම් බ්‍රෝ එකේ මේ වගේ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ඔයාලා දන්නවා මම කලින් වීඩියෝස් එකදී චූටි කාමරයක. ඉතින් ඒකේ වැඩි පහසුකම් තිබුණේ නැහැ. නමුත් YouTube පටන් ගත්තේ මම ඒ කාමරේ. ඉතින් මම හිතුවා මෙතනින් එළියට ඇවිල්ලා මටම කියලා ස්ටුඩියෝ එකක් හදාගෙන පොඩ්ඩක් මගේ channel එක අලුත් කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම වෙනම ස්ටුඩියෝ එකක් නිර්මාණය කරා. ඉතින් ඒකට තමයි චූටි කාලයක් ගන්න සිද්ධ වුණේ. ඉතින් චූටි කාලයක් නෙවෙයි මාස 8ක් 9ක් විතර අවුරුද්දකට විතර කිට්ටුයි. ඉතින් ඒ කාලය ඇතුළත ගිහාම් බ්‍රෝ එකට මම වීඩියෝස් දැම්මේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය කතා කරලා ඇහුවා ඇයි ගිහාම් බ්‍රෝ ඔයා channel එකට වීඩියෝස් දාන්නේ නැත්තේ? අපේ ෆෝන් සම්බන්ධ ඉගෙන ගන්න ඕනේ. ඔයා වීඩියෝස් දාන්නේ නැද්ද කියලා. ඉතින් ඒකට හේතුව උනේ මේ ස්ටුඩියෝ එකේ වැඩ කටයුතු නිසා. ඉතින් ඒත් එක්කම මම දාන්නේ සාමාන්‍ය ෆෝන් සම්බන්ධ වීඩියෝස් නේ. එතකොට මගේ channel එකට ප්‍රශ්නයක් කියලා තිබ්බා YouTube එකේ ඒ ෆෝන් සම්බන්ධ වීඩියෝස් වලට එක එක ප්‍රශ්න දාලා තිබුණා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ෆෝන් එක ලොග් වෙන ක්‍රම දාලා තියෙනවා. එතකොට ඇප් සම්බන්ධව දාලා තියෙනවා. එතකොට මේ YouTube එකේ මේවා නීති විරෝධී විදිහට හඳුනාගෙන මගේ සමහර වීඩියෝස් ඩිලීට් කරලා තිබුණා. ඊට පස්සේ ස්ට්‍රයික් දීලා තිබ්බා. මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකකටත් මට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මම දැන් තාම කල්පනා කරන්නේ ගිහාම් බ්‍රෝ එකේ ෆෝන් සම්බන්ධ වීඩියෝස් දානවද එහෙම නැත්නම් වෙන මොනවා හරි කැටගරි එකකින් වීඩියෝස් අප්ලෝඩ් කරනවද කියලා. ඉතින් මට තාම ඒ ගැන අයිඩියා එකක් නැහැ. ඉතින් ඒක චුට්ටක් ඔයාලා තීරණය කරලා මට කමෙන්ට් සෙක්ෂන් එකේ මැසේජ් එකක් දාන්න. ෆෝන් සම්බන්ධවම ඉදිරියට මේ channel එකේ කරගෙන යනවද එහෙම නැත්නම් වෙන කැටගරි එකකින් මම වීඩියෝස් හදන්නද කියලා ඔයාලා මට පොඩි අයිඩියා එකක් දෙන්න. මොකද මේක ඔයාලගේ channel එක ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් ඒ දෙයට සපෝට් එකක් විදිහට අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉදිරියේදී අනිවාර්යෙන්ම එක දිගට වීඩියෝස් අප්ලෝඩ් කරනවා. ඒක අතපසු කරන්නේ නැහැ. මොන කැටගරි එකකින් හරි මම දානවා. ඔයාලා ගොඩක් වෙලාවට ෆෝන් සම්බන්ධව දාන්න කිව්වොත් මම ඒ YouTube එක පැත්තේ තියෙන රිස්ක් එක අරගෙන මොන හරි දෙයකින් ඔයාලට ෆෝන් සම්බන්ධ වීඩියෝස් අරගෙන එනවා. ඉතින් මේ හැම දෙයක්ම කරගන්න පුළුවන් වුණේ ගිහාම් ප්‍රෝ කියන නමින්. මේ වෙනකොට මම channel 3ක් 4ක් කරගෙන යනවා. ඉතින් පළවෙනි channel එක තමයි මේ ගිහාම් ප්‍රෝ කියන channel එක. තවත් channel කීපයක් තියෙනවා. මුලින්ම මම අඩිතාලම දැම්මේ YouTube එකට මේ ගිහාම් බ්‍රෝ කියන channel එක. ඉතින් අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම කරේ. ඔයාලගේ සපෝට් එක නිසා තමයි අද මේ තැන ඉන්නේ. ලස්සන ස්ටුඩියෝ එකක් හදාගෙන තවත් වැඩ තියෙනවා කරන්න. ඉතින් ඔයාලට චුට්ටක් ස්ටුඩියෝ පෙන්නන්න මම හිතනවා ඔයාලා දකින්න ආස වෙයි කියලා. හරි ඉතින් බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට තමයි ස්ටුඩියෝ එක මම හදලා තියෙන්නේ. පොඩ්ඩක් ඔන්න විදිහට පොඩ්ඩක් AC කරගෙන තියෙනවා. එතකොට මෙතන මගේ ප්‍රධාන මැෂින් දෙක. එතකොට වීඩියෝ එකක් එඩිට් කරනකොට මෙන්න මේ වගේ කම්ෆර්ටබල් පුටුවක් අරන් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ මැෂින් එකක් මම යූස් කරනවා. ඔයාලට පේනවා ඇති මේ වගේ මැෂින් එකක් යූස් කරනවා. හදිස්සියේ ෆිල්ම් එකක් බලන්න ඕන වුණොත් මෙන්න මේ විදිහට ප්‍රොජෙක්ටර් එකක් මම දෙන්න දාගෙන තියෙනවා. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මම වොයිස් කරනවා මෙන්න මෙතනින්. මගේ මෙතනින් වොයිස් කරගන්න පුළුවන්. ඒ වගේම ලැප් එකක් මෙතන තියෙනවා. හදිස්සි එඩිට් එකක් ආවොත් මෙතනින් කරන්න පුළුවන්. මොකද මැෂින් එකට දාලා ඉන්නවට වැඩිය ලැප් එකෙන් එඩිට් කරන එක ලේසි නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ස්ටුඩියෝ එක මේ වෙනකොට නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් මට ගොඩක් සතුටුයි. ඒකට හේතුව තමයි ඔයාලා තමයි ඇත්තටම මට මෙතෙන්ට එන්න සප් එක දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඉදිරියේදී වීඩියෝස් ටිකක් අරගෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක like එකක් දාන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් හම්බ වෙන්න බලාපොරොත්තු වෙමින් ගිහිල්ලා එන්නම්. එතෙක් ඔයාලට සුබ දවසක්.